සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට මේ කියන්න යන්නේ සුබ ආරංචියක් ගැන. ඒ තමයි අප්‍රේල් මාසේ ඔයාලට ලබා දෙන බඩු මල්ල හෙවත් සහන මල්ල පිළිබඳව. ඉතින් මං හිතනවා මේ වෙන විටත් ඔයාලා මේ පිළිබඳව ගොඩක් දුරට දැනුවත් වෙලා ඇති කියලා. ඉතින් මේ වගේ තොරතුරු නිතර ඔයාලට දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ඉස්සරවම කියනවා. ඒ වගේම මේ වෙන විටත් ඔයාලගේ අස්වැසු මුදල් ඔයාලගේ බැංකු ගිණුම් වලින් ඔයාලට ලබා ගන්න පුළුවන්. අප්‍රේල් මාසයේ වෙනසක් සිදු කිරීමට මෙයාලා කටයුතු කරලා තියෙනවා. ඒ තමයි මේ දවස්වල නිරන්තර කතා බහට ලක් වෙන සහන මල්ල හෙවත් බඩු මල්ල පිළිබඳව. ඉතින් අප්‍රේල් මාසෙත් ළඟා වෙන ඉඳ ඔයාලට ගොඩක් සුබදායී ආරංචියක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඔයාලට ලබා දෙන්නේ බඩු මල්ලක්ද නැත්නම් සහන මල්ලක්? ඒ කියලා කියන්නේ මුදල් වවුචරයක්ද කියලා තවමත් තීරණය වෙමින් තමයි පවතින්නේ. අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා මේක නිසිලෙස ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම අප්‍රේල් මාසේ 5-6 වෙනකොට මේ සහන මල්ල හෙවත් බඩු මල්ල ඔයාලට ලැබෙන්න ඉඩ තියෙනවා. රජය මගෙන් ලබා දීලා තියෙන මේ අවස්ථාව ගොඩක් සහනදායී අවස්ථාවක් නේද? ඉතින් ඔයාලට මේ ගැන මොකක්ද හිතෙන්නේ? මේ ගත්ත ක්‍රියාමාර්ගය ඔයාලට හොඳයිද නරකයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වැඩිහිටි දීමනාව වගේම පාසල් ලිපි ද්‍රව්‍ය වවුචරයට කුමක්ද සිදුවේ යන්න පිළිබඳව තොරතුරුත් මම ඔයාලට ඉදිරියේදී ගෙනෙන්නම්. ඉතින් ඒ වීඩියෝසුත් අනිවාර්යෙන් නරඹන්න ඔයාලා අමතක කරන්න එපා. ඉතින් මේ වගේ නවතම තොරතුරු ඔයාලට ඉක්මනින්ම දැනගන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. එතකොට මම දාන මේ තොරතුරු වල notification ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් නාළුවනේ අද දවසේ මගේ වීඩියෝ එක අවසන් වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.